අද වීඩියෝකින් කතා කරන්නේ 2025 අස්වසුම දිවනා දියර නම් ලිස්ට් එක බලාගන්න කොහොමද කෙනෙක් ගැන. ඉතින් වීඩියෝකට අලුත් කෙනෙක් නම් වීඩියෝක ලයික් කරන්න, තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. අන්න ඒ ලින්ක් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට එනවා. මේ වෙබ්සයිට් එකේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා කහ පාට කොටුවක් ඇතුලේ නිල් පාට කොටුවක තියෙනවා අස්වැසුම 2 කියලා. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලා මුලින්ම ඔයාලා අයිති වෙන දිස්ත්‍රික්කය තෝරන්න ඕනේ. ඒකට select district කියන කොට ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. මෙතනදී ඔයාගේ දිස්ත්‍රික්කය තෝරන්න. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තෝරන්න ඕනේ. මෙතන select division කෙනෙකුට ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා අයත් වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තෝරන්න. ඊට පස්සේ ග්‍රාම නිලධාරී වසම තෝරන්න ඕනේ. මෙතන select ග්‍රාම නිලධාරී කෙනෙකුට ටච් කරන්න. ඊට පස්සේ ඔයා අයත් වෙන ග්‍රාම නිලධාරී වසම මෙතනින් තෝරන්න. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා නම් ලිස්ට් එක. ඉතින් මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා ඔයාගේ නමත් මෙතන තියෙනවද කියලා. ඒ වගේම තමයි ඔයා සුදුසුකම් ලැබලද නැද්ද කියලා බලාගන්න ඔයා කරන්න ඕනේ. මේ වගුවේ දකුණු අත පැත්තට යන්න. දකුණු අත පැත්තට ගියයින් පස්සේ මෙන්න මේ වගේ not eligible කියලා තියෙනවා නම් ඔයා සුදුසුකම් ලැබලා නැහැ. ඒ වගේම මේ උඩින් තියෙනවා වගේ application processing කියලා තියෙනවා නම් ඔයා තවම සුදුසුකම් ලැබලද නැද්ද කියලා හරියටම තෝරගෙන නැහැ. මෙන්න මේ වගේ කොළ පාටින් එලිජිබල් කියලා තියෙනවා නම් ඔයා සුදුසුකම් ලැබලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අස්වැසුම දිවනා දියර 2025 නම් ලිස්ට් එක බලාගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේක නොදන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවනම් එයාලට දැනගෙන ෂෙයා කරන්න. තවම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.